ඔයාලා හැමෝම සාදරයෙන් පිළිගන්නවා ස්ටෝන්හෝවා YouTube channel එකට. ඉතින් අද මම ගෙනල්ලා තියෙන්නේ Slay the God ඩොන්ග්වා එකේ season 1 එකේ episode එක. කතාව පටන් ගන්නකොටම අපිට මේ ඩොන්ග්වා එකේ ප්‍රධාන චරිතකේ පොඩි කාලේ වෙන සිද්ධියක් තමයි පෙන්වන්නේ. මහරය හඳ බලන්න කියලා සරප්පුත් නැතුව වාල්ට් නැග්ග මේ පිරිමි ළමයා හඳවල ටිකකින් එකපාරටම අහසේ ලොකු දේවදූතයෙක් වගේ පිළිමයක් පෙන්න ගන්නවා. මේ පිළිමේ ඇස් දිහා බලාගෙන ඉන්න මේ පිරිමි ළමයාගේ ඇස් වලින් කාපාර ශක්තියක් පිට වෙන්න ගන්නවා සහ අධික වේදනාවක්ද දැනෙන්න පටන් ගන්නවා. ඒත් එක්කම එතනින් කට් වෙලා අපිට පෙන්නන්නේ අර හඳ බලන්න ගිය පුඩු ළමයා දැන් ලොකු වෙලා ඉන්නවා. ඔහොම ගෙදරටත් ඇවිත් ඉස්සරහින් බඩු ටික තියෙනවා. මේ බඩු ගාවට ආපු ආච්චි කියනවා ෂෝචි අයියා ඔච්චර බඩු ගත්තේ කියලා. එතකොට තමයි අපිට මේ ළමයාගේ නම ෂෝචි කියලා දැනගන්න ලැබෙන්නේ. මේ බඩු වල තිබුණ පීනට් ඔයිල් එකක් අතර අරන් ආච්චි කියනවා මේක නම් හොඳ බ්‍රෑන්ඩ් එකකින් අරගෙන තිනවා කියලා. එහෙම කියලා බඩු ටිකත් අරගෙන එතනින් යනවා. ඊට පස්සේ තමන්ගේ ඇස් පරීක්ෂා කරන්න ගිය ෂෝචිව බලා ගන්න පුළුවන්. ડોක්ටර් තමන් ගාව තියෙන රිපෝට් එක බලලා ෂෝචිගෙන් පෙනීම සම්බන්ධ ප්‍රශ්න වගේක් අහනවා. එතනින් පස්සේ අපිට බලා ගන්න පුළුවන් ටනලයක් ගාව ඉන්න පුද්ගලයෙක්ට පාර දෙන්න ගියපු රාක්ෂයෙක්ව විනාශ කරන ගමන් තවත් රාක්ෂයෝ ගොඩක් විනාශ කරගෙන ටනල් එක ඇතුළට යන ගෑනු ළමයෙක්ව. එතන හිටපු රාක්ෂයීන් විනාශ කරලා මේ ගෑනු ළමයා තව දෙන්නෙක්ට කයි කියනවා මම නැගිටින තියෙන ටනල් එක බලාගෙන ඉන්නේ ඔය පැත්තේ තත්ත්වය කොහොමද කියලා. මේකට උත්තර දෙන එක පුද්ගලයෙක් කියනවා අපි රාක්ෂයන්ගේ කූඩුව ගාවටම ඇවිත් ඉන්නේ කියලා. මේ දෙන්නම මෙතන ඉන්න රාක්ෂයන්ව විනාශ කරන්න පටන් ගන්නවා. මම මේ ෆයිට් කරන කොටස් ටික අයින් කරලා තියන්නම්. එතනින් පස්සේ තව ගෑනු ළමයෙක්ව පෙන්නනවා. මේ ගෑනු ළමයා තමන් ගාව ඉන්න රාක්ෂයන් දෙන්නව පොඩි වෙලාවකින් විනාශ කරලා දානවා. මෙයාගේ අවධානය නැතුණු වෙලාවක එකපාරටම තව ඉතුරුණු රාක්ෂයෙක් මේ ගෑනු ළමයාට පහර දෙන්න ගන්නවා. වාසනාවට වගේ හරියම හිටපු පිරිමි ළමයෙක් මේ රාක්ෂයාට ස්නයිපර් එකකින් වෙඩි කියලා විනාශ කරනවා. ඒත් එක්කම තමන් ගියා පැත්තේ ඉන්න තව රාක්ෂයෙක්ට මෝටර පාරක් ගහලා විනාශ කරලා දානවා. ඒ ප්‍රහාරය නිසා ඇතිවුණු පිරිමි දිහා බලලා අනිත් ගෑනු ළමයා කැප්ටන්ට කතා කරලා කියනවා කැප්ටන් මෙහි කවුණු පද්ධතියේ තත්ත්වය සංකීර්ණයි. මුහුණ ආවරණය කරගත්ත මිනිසෙක් මෙතනින් පැනගත්තා. කැප්ටන් කියනවා මේ විසුමුණ දාගත්ත පුද්ගලයා ගැන කිසිම තොරතුරක් හොයාගන්න බැරි වුණා. මම තවදුරටත් පරීක්ෂා කරනවා ඒ ගැන. කැප්ටන් දුවන ගමන් ඉන්න ඕල් සහෝට කියනවා ඔහු ඉන්නේ ඔබේ පැත්තට වෙන්න කියලා. මේකට එනම් හොඳයි කියන ගමන් තව හයියෙන් දුවන්න ගන්නවා. කැප්ටන් අනිත් දෙන්නට කියනවා ඉක්මන් කරන්න පරණ ටවුන් එක පැත්තට යන්න. ඉක්මනින් සෙවුම් ප්‍රදේශය පුළුල් කරන්න ඕනේ කියලා. එතනින් පස්සේ අපිට වෙන්නන්නේ ඉර වෙලා ඉන්න කම්කරුවන්ව බේර ගන්නවා. මේ මිනිස්යන් එළියට අරන් යන්න කලින් එක පුද්ගලයෙක් බෙල්ලයක් කොල වෙලා ඒ අයට මෙතනදී උන දේවල් අමතක කරනවා. ඒත් එක්කම හැමෝටම සිහිය නැති වෙනවා. එතන ඉන්න අනිත් පුද්ගලයා ඕල් සහෝට කතා කරලා කියනවා පුළුවන් තරම් ඉක්මනින් බැරියර් එක නිර්මාණය කරන්න කියලා. අමාරුවෙන් හති දාගෙන දුවන ගමන් ඉන්න ඕල් සහෝ කියනවා මම මේ ඉක්මන් කරන ගමන් මේ සත්තු එක්ක ටිකක් අමාරුයි කියලා. මේ වෙලාවේ මුලින්ම අපිට පෙන්නපු හෙල්ලා හතේ තියාගෙන ඉන්න ගෑනු ළමයා ඕල් සහෝට උදව් කරන්න හදනවා. එපා කියන්නේ මෙතනට ඇවිත් ඕල් සහෝට උදව් කරන්න ගන්නයි. මෙතනට ආපු ඒ ගෑනු ළමයා ඇවිත් මෙතන ඉන්න රාක්ෂීන් විනාශ කරලා දානවා. මේක දැකලා ඔළුවේ අත ගහ ගන්න ගමන් ඕල් සහෝ කියනවා මට එක්කෙනෙක් හරි ඉතුරු කරන්න කියලා. එතනින් පස්සේ අපිට වෙන්නන්නේ කෑම මේසේ වාඩි වෙලා ඉන්න ෂෝචිව. ෂෝචි කියන ආච්චි අහනවා ડોක්ටර් ආගේ ඇස් දෙකට මොකද කිව්වේ? හෙටවත් හරියයිද? මේකට උත්තර දෙන ෂෝචි කියනවා කරදර වෙන්න එපා. මගේ ඇසුයි ඔළුවයි හොදින් තියෙනවා. ආච්චි කියනවා මම කොහොමද කරදර නොවී ඉන්නේ? ඔයා දැන් හුඟ කාලෙකින් ඉස්කෝලේ ගිහින් නැහැ. අනික ඔයාගේ පන්තියේ ළමයිව අවබුලි කරනවා. ෂෝචිගේ මල්ලි ෂෝචිට කියනවා අයියේ ඔය වැඩේ හරි ගියේ නැති වුණොත් හෙට මම ඔයාව එක්කන් යන්නම්. මේකට ෂෝචි කියනවා ඕනේ නැහැ. ඔයාලා මාව විශ්වාස කරන්න. දැන් සම්සුන් වෙලා මගේ අලුත් ආරම්භයට සුබ පතන්න කියලා කට්ටියම චීර් කරා. එතනින් කට් කරලා අපිට පෙන්නන්නේ කාමරයට වෙලා ඉන්න ෂෝචිව. ෂෝචි තමන්ගේ ඇස් බැඳලා තියෙන පටි අයින් කරලා ඇස් අරින්න හදනවා. ඒත් එක්කම එයාට පොඩි කාලේ වුණ සිද්ධි ටික පේන්න ගන්නවා. සා ડોක්ටර් කියපුවා වගේම අර ලොකු දේවදූතයෙක් වගේ පිළිමයක් නැවලා පේන්න ගන්නවා. එහෙම ටික වෙලාවකින් ෂෝචිව ඇඳට වැටෙනවා. ඒත් එක්කම ෂෝචිගේ ඇස් වලින් කහපාට එළියක් පේන්න ගන්නවා. ඒත් එක්කම ෂෝචිව තමන්ගේ මනස ඇතුළට ඇතුල් වෙනවා. ලොකු දුමක් මැදින් ඉස්සරහට යනකොට ෂෝචි දකිනවා එතන උඩ ගෝඩ් සයිලම් කියලා ගහලා තියෙනවා. මේක දැක්කම ෂෝචිට හිතෙනවා ඇත්තටම මේක ඇතුලේ දිවුරු ඉන්නවද කියලා. එතන තියෙන දොරට 3 පාරක් ගහනවා. එතනින් කට් කරලා අපිට පෙන්නනවා ඉස්කෝලේට ගිය ෂෝචිව. ඉතින් ෂෝචි දැකමු අනිත් ළමයි කවුද මේ කියලා බලනවා. ෂෝචි ගාවට ආපු ගෑනු ළමයෙක් සහ පිරිමි ළමයෙක් ෂෝචිව පන්තිය ඇතුළට එක්කන් යනවා සහ කට්ටිය තමන්ගේ නම් කියලා ෂෝචිව පන්තියට පිළිගන්නවා. එතනින් පස්සේ අපිට වෙන්නනවා ෂෝචිගේ ආච්චි ෂෝචිව පන්තියට එක්කන් ආව ළමයින්ට කතා කරලා කියනවා මගේ පුතා ඔයාලගේ පන්තියට එනවා. එයාගේ ඇස් පෙනීමේ දුර්වලතාවයක් තියෙන නිසා
ඔයාලා පුතාව හොඳට බලාගන්න කියන ගමන් එක එක්කෙනාගේ අතට බිත්තරේ ගාන දෙනවා. එතනින් පස්සේ අපිට පෙන්නනවා කතා කර කර ගෙදර යන ශෝචි ඇතුළු අනිත් අයව. එහෙම ටික වෙලාවක් ගියාම යාළුවාගෙන් එක පිරිමි ළමයෙක් කියනවා මොකද්ද මේ එන ගඳ කියලා. ඒත් එක්කම කට්ටියට වමන යනවා වගේ එනවා. ටිකකින් එතන එහා පැත්තේ තියෙන ලයිට් එක නිවිලිපත් වෙන්න පටන් ගන්නවා වගේම එකපාරටම එතනින් රාක්ෂසෙක් මෙයාලගේ පැත්තට එනවා. මේක දැකලා හැමෝම බය වෙනවා. ඊට පස්සේ අපිට පෙන්නනවා ගේම් ගහන ගමන් ඉන්න ඕල්සාහෝ. ඕල්සාහෝට කැප්ටන් කතා කරනවා. කැප්ටන්ගේ කඩාවට ඇහුනම ඕල්සාහෝ කලබලෙන් ගේම් ගහන එක නවත්තලා අහනවා කැප්ටන් මොකද වෙන්නේ කියලා. ඕස්ලාගෙන් කීප දෙනෙක් නිර්ගතික දිශා දෙකකින් පරණ ටවුන් එකට ඇතුල් වෙලාත් ඉන්නේ. මේක ඇහුන ඕල්සාහෝ කලබලෙන් කියනවා ඒක කොහොමද වෙන්නේ. කැප්ටන් කියනවා මේ ඕස්ලාගෙන් මිනිස්සුන්ගේ ජීවිතවලට තර්ජනයක් වෙනවා. ඉක්මනින් ගිහින් ඒ බැරියර් එක නිර්මාණය කරන්න. මේකට ඕල්සාහෝ තේරුණා කියලා ඉක්මනින් එතනින් යනවා. එතනින් පස්සේ අපිට පෙන්නනවා ඒක ළමයෙක් බයින් දුවන්න කියන ගමන් ශෝචීවයි අනිත් ගෑනු ළමයාවයි තල්ලු කරගෙන දුවනවා. එතන ඉන්න ගෑනු ළමයාගේ ඉස්සරහට ගිය ශෝචී කියනවා දුවන්න කියලා. ඒක අහලා ඒ ගෑනු ළමයා එතනින් දුවලා යනවා. ඉතින් දුවලා යන ශෝචීගේ පස්සෙන් මේ රාක්ෂයා පන්නන්න පටන් ගන්නවා. ටිකක් දුර දුවලා ශෝචී නවතිනවා. බලනකොට දෙපැත්තින්ම රාක්ෂීන් දෙන්නෙක්ට කොටු වෙලා ඉන්නවා. දැන් අපිට පෙන්නන්නේ ඕල්සාහෝ. කැප්ටන් කිව්ව විදිහට ඕල්සාහෝ සාර්ථකව බැරියර් එක නිර්මාණය කරනවා. ඊට පස්සේ අපිට පෙන්නනවා එක රාක්ෂයෙක් එක්ක සරන් කරන ශෝචීව. එක රාක්ෂයෙක්ගේ එකපාරක් නිසා ශෝචීගේ ඇස් බැඳලා තියෙන පටි අයින් වෙලා යනවා. ඒත් එක්කම ශෝචීව තමන්ගේ මනස තුළට ඇතුල් වෙලා යනවා. ඒ ගියාම කලින් රෑ වුණා වගේ කෝඩ් සයිලම් එකේ දොර ගාවෙන් ශෝචීව මතුවෙනවා. ඒත් එක්කම ශෝචීගේ අතක් කර රාක්ෂයා අපනවා. ඒත් එක්කම තමන් ගාව තිබ්බ පොල්ලෙන් රාක්ෂයාගේ බරට ඇනගෙන යනවා. ඒත් ඒකෙන් රාක්ෂයාට හිරීමක්වත් වුණේ නැහැ. ඒත් එක්කම ශෝචීගේ එක පාරක් රාක්ෂයාගේ බඩ තුලට යනවා. රාක්ෂයාට තුවාල වුණා කියලා දැනුණ අනිත් රාක්ෂයා කන එකත් නතර කරලා ශෝචීට පහර දෙන්න පයින්නවා. ඒත් එක්කම තවත් රාක්ෂයෝ හුඟක් ඇවිත් ශෝචීගේ එකට පැනලා ශෝචීව කන්න හදනවා. එහෙම ටිකකින් ශෝචී ගෝඩ් සයිලම් එකේ දොර අරගන්න. ඒත් එක්කම ශෝචීගේ ඇස් වලින් විශාල ශක්තියක් අහකට යනවා. මේ වෙන දේ මිනිස්සු පුදුමෙන් බලාගෙන ඉන්නවා. කායිකේ යන ගමන් හිටියේ ඕල්සාහොත් කායිකෙන් බහලා එළියන පැත්තට දුවලා යනවා. මෙතන ඉන්න පිරිමි කෙනෙක් මේ ශක්තිය දිහා බලාගෙන කියනවා මේක ෆොබිඩින් රුයින් එකක උපතද. මේකට තව ගෑනු ළමයෙක් කියනවා නෑ ඒම දෙයක් නෙමෙයි මේ පිටවෙන ශක්තිය ඇත්තටම ශක්තිමත්. තවත් ගෑනු ළමයෙක් මේ දිහා බලාගෙන ඩිවයින් පවර් කියලා කියනවා. මේකට කැප්ටන් කියනවා ඔව් ඔයා හරි මේක ෆොබිඩින් රුයින් එකක උපත නෙමෙයි මේ ඩිවයින් රුයින් එකක උපත. මේක ඇහුණාම කට්ටියම පුදුම වෙලා යනවා. ටිකකින් අපිට බෑග්ග්‍රවුන්ඩ් එකකින් කියනවා මේ තාපය මේ බලය සහ මේවීමේ ප්‍රභා. මේ තමයි ඩෙටිකෝඩ් 003 දේවතුත්යන්ගේ රජු මයිකල්. මේ හොගේ ඩිවයින් ඒජන්ට් මරණීය ලෝකේ කියනවත් එක්කම වොයිස් එක නැති වෙලා යනවා සහ ශෝචීට සීයනවා. සීයන ශෝචීගේ ඇස් වලින් කහ පාටක් පේන්න ගන්නවා සහ ටිකකින් අපිට පෙන්නනවා ශෝචීගේ මනස ඇතුලේ තියෙන ගෝඩ් මෙන්ටල් හොස්පිටල් එක. ඒක ඇතුලේ තියෙනවා කාමර 6කුත්. ඒත් එක්කම සීයාපු ශෝචීට පහර දෙන්න එක රාක්ෂයෙක් එනවා. ශෝචීට ලැබිලා තියෙන අලුත් බලය එක්ක මේ රාක්ෂයාගේ පහර දෙන්න එන වේගය මන්දගාමී වෙලා තමයි ශෝචීට පේන්නේ. ශෝචී රාක්ෂයාගේ ඔළුවට දෙන එක පහරක් නිසා ඒ රාක්ෂයා උසික් වෙලා ගිහින් බිත්තේ වදිනවා. ඒත් එක්කම අනිත් රාක්ෂයා ශෝචීට පහර දෙන්න හදනවා. ප්‍රහාරය මග ඇරපු ශෝචී ආයි තමන්ගේ පොල්ලෙන් රාක්ෂයාට පහර දෙන්න ගන්නවා. ඒත් එක්කම ශෝචී එතනින් පස්සේ රාක්ෂීන්ගේ කතාව ඉවර කරපු ශෝචී ඇවිදන් යනකොටම කලින් වගේ රාක්ෂීන් ගොඩක් ශෝචීට පහර දෙන්න එනවා. තමන්ගේ පැත්තට එන ඔක්කොම රාක්ෂීන් විනාශ කරන ගමන් ශෝචී ඉස්සරහට යනවා. තව එක රාක්ෂයෙක් ශෝචීට පහර දෙන්න එනකොටම ඉස්සරහට පැනපු ඕල්සාහෝ ඒ රාක්ෂයාගේ කතාව ඉවර කරලා දානවා. ශෝචීගේ ඉස්සරහට ආපු ඕල්සාහෝ ශෝචීගේ පැත්ත හැරිලා කියනවා මම දැන් ලස්සනට පෙනුනද කියලා. මේකට ඔළුව වලන ගමන් ශෝචී කියනවා ලස්සනයි කියලා. මේකට ඕල්සාහෝ කියනවා ඇත්තටම ඔයා හරි මම ලස්සනයි මම වගේ ලස්සන වෙනවත් කැමතිද. මේකට ශෝචී නෑ මම කැමති නෑ කියන ගමන් අනිත් පැත්ත හැරිලා යනවා. එතනින් අද කොටසත් ඉවර වෙනවා. අලුත් කොටසකින් හමු වෙනකම් අතර ගිහින් එන්න.